ඉතින් අද අපි ඔයගොල්ලොන්ට විස්තර අරගෙන එන්නේ ලෝකෙ ලොකුම මගී ගුවන් යානය ගැන. මේකේ නම තමයි එයාබස් A380. බෝයින් ගුවන් යානා සමාගමට අභියෝගයක් විදිහට 1970 අවදියේ තමයි එයාබස් ආරම්භ වෙන්නේ. මේ ගුවන් යානාවල තට්ටු දෙකක් තියෙනවා. මගීන් 525 දෙනෙකුට සාමාන්‍ය ආසන පහසුකමක් තියෙනවා වගේම මගීන් 853 දෙනෙකුට උපරිම මේ යානයක ගමන් කරන්න පුළුවන්. 1972 දී මුල්ම යානය හදපු එයාබස් සමාගම ලොකුම ගුවන් යානය වුණ එයාබස් A380 මුලින්ම හැදුවේ 2002 දී. 2002 දී හදපු යානය පළමු වරට 2005 දී පියාසර කරනවා. එයාබස් සමාගමේ මූලස්ථානයේ තියෙන්නේ ප්‍රංශයේ. ඒත් රටවල් කිහිපයක තමයි එයාබස් ගුවන් යානාවල කොටස් නිෂ්පාදනය වෙන්නේ. ජර්මනිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය වගේ රටවල් වල නිෂ්පාදනය වන එයාබස් ගුවන් යානා කොටස් නැව් මගින් අවශ්‍ය ස්ථානවලට ප්‍රවාහනය කෙරෙනවා. 2007 දී තමයි එයාබස් A380 යානය සිංගප්පූරු ගුවන් සේවය සමගින් වාණිජ ගුවන් සේවයට හඳුන්වා දෙන්නේ. මේ යානයක පියාපත් මීටර් 80ක් තරම් දිගයි. මේ විශාලත්වයේ සමග ගුවන් යානය ඉහළට ඔසවන්න අතිනවීන වායුගතික විද්‍යාවට අනුකූලව තමයි මේක හදලා තියෙන්නේ. මේ ගුවන් යානයේ තියෙන විශාලත්වය නිසාම මගීන්ට සුව පහසුව වැඩි ඉඩකඩක් භුක්ති විඳින්න ගමන් කරන්න විවේකාගාර බාර් පවා හදලා තියෙනවා. A380 යානය නිසා ගුවන් තොටුපළවලත් ගැටලු ඇති වුණා. කුලී රථ ගේට්ටු පවා යානයට ගැලපෙන්න වෙනස් කරන්න සිදු වුණා. ගුවන් සේවාවලට අධික පිරිවැයක් එකතු වුණා. අලුතෙන් ආපු ද්විත්ව එන්ජින් ජෙට් යානා එක්ක සසඳද්දී A380ට ඉතා ඉහළ ඉන්ධන පරිභෝජනයක් තමයි තියෙන්නේ. මේ නිසා ගුවන් මගීන්ගේ ආකර්ෂණයත් ක්‍රමයෙන් අඩු වෙන්න ගත්තා. මේ නිසා එයාබස් A380 යානා නිපදවීම 2021න් පස්සේ නවත්තලා දාලා තියෙන්නේ. ඒ නිසා 2030න් පස්සේ මේ විශාල ගුවන් යානය යලිත් අහසේදී දැක ගන්න ලැබෙන එකක් නෑ. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.